අයිබෝවන් කියලා පිළිගන්නවා හසුදු ටෙච් ස්කූල් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ගොඩක් කට්ටිය AI භාවිතා කරනනේ. කොහොමද ඔයාටම කියලා AI මොඩල් එකක් නිර්මාණය කරගත්තොත්? ඉතින් මේ වගේ AI මොඩල් එකක් නිර්මාණය කරගන්න එක සරල දෙයක් නෙමෙයි. හැබැයි ඔයාට මෙන්න මේක සරලව ඉගෙනගෙන ඔයාටම කියලා AI මොඩල් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන resources ගොඩක් මේකට ඉන්ටර්නෙට් එකේ ඔයාට free හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ AI මොඩල් එකක් නිර්මාණය කරන්න. එහෙම නැත්නම් AI project එකක් run කරගන්න, එහෙම නැත්නම් ඒක develop කරගන්න ගොඩක් වැදගත් වෙන free platform එකක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ. මේක Google එකෙන් අපිට සම්පූර්ණයෙන්ම free තියෙන platform එකක්. මේකේ නම තමයි Google Colab. ඉතින් Google Colab කියන එක මේනවල සමහර කට්ටිය අහලා ඇති. මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්. හැබැයි මම මේ වීඩියෝ එකේදී ගොඩක් සරලව ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට මෙන්න මේක සරලව ඔයාලට explain කරලා දෙනවා. ඒ වගේම මේක වැඩ කරන විදිය පොඩ්ඩක් ඔයාලට පෙන්නනවා. ඉස්සරහා වීඩියෝ එකේදී මේක භාවිතා කරලා අපි එක AI tools වගේ දේවල් නිර්මාණය කරලා බලමු. ඉතින් මේ වීඩියෝස් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම දැම්ම channel එක subscribe කරලා bell button එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එකක් ඔයා ගාවට ගෙන ගන්න පුළුවන්. ඉතින් මගේ කලින් subscribe 27000 තියෙන YouTube channel එක නැති වුණා. මේ තියෙන මේ වෙනකොට හදපු අලුත් channel එක මේ වෙනකොට subscribe 100ක් වගේ මේ channel එකේ ඉන්නවා. ඉතින් මට subscribe කරලා ඒ වගේම channel එක share කරලා ඉවරලා මට support එකක් දෙන්නත් පුළුවන්. හරි තවත් විස්තර කතා කර ඉන්නද දැන් බලමු මේ Google Colab කියන්නේ මොකද්ද? මේකට යන්නේ කොහොමද? ඒ වගේම තමයි මේක භාවිතා කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලා බලමු කොහොමද මේ platform එකට යන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේකෙන් අපිට මොන වගේ දේවල් කරගන්න පුළුවන්ද කියලා ඊට පස්සේ බලමු. ඉතින් ඔයාලට පුළුවන් Google එකේ search කරන Google Colab කියලා. මේකට ඔයාගේ phone එකෙන් වගේම computer එක laptop එක භාවිත කරලාත් යන්න පුළුවන්. Google Colab කියලා search කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි link එක colab.research.google.com කියලා තියෙනවා. ඔයා මෙන්න මේක click කරගන්න. ඉතින් මේක ක්ලික් කරගත්තාම පස්සේ ඔයා Gmail එකකින් ඔයාගේ browser එකේ log වෙලා ඉන්නම් ඒකෙම account එකක් හැදේවි. එහෙම නැත්නම් log වෙන්නේ කියලා එවි. ඔයාට email address එකක් දීලා ලේසියෙන් මේකේ account එකක් create කරගෙන මේකට log වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම log වුණාම පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් ආවොත් ඔයාට පුළුවන් මෙන්න මේක cancel කරගන්න. ඔයාට පේනවා මෙතන cancel කියලා button එකක් තියෙනවා. මේ cancel කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ටික අයින් කරගන්න මුලින්ම ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ කියන මෙන්න මේ පැත්තේ මේ වගේ box වලට ගියාම පස්සේ මේ වගේ dustbin icon එකක් තියෙනවා. ඒව click කරලා ඉවරලා ලේසියෙන් ඔයාලට මෙන්න මේ දේවල් ටික delete කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් page එකක් ඔයාලට ගන්නත් පුළුවන්. ඉතින් මම මේ ටික ටක් ගාලා delete කරගන්නම්. ඉතින් මෙන්න මේකේ account එකක් හදාගත්තාම පස්සේ ඔයාගේ Google Drive එකට මේක link කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේකේ කරන දේවල් ටික ඔක්කොම backup වෙනවා ඔයාගේ drive එකේ. එහෙම නැත්නම් ඔයාලට GitHub account එකක් තියෙනවා. ඒකත් මේකට link කරගෙන ඔයාලට පුළුවන් GitHub repository එකක් නිර්මාණය කරගෙන ඒකට මෙන්න මේ වගේ code වගේ දේවල් push කරන්න. ඉතින් මේ දේවල් ගැන මම ඉස්සරහට කියන්නම්. ඉතින් මේකේ වැඩ කරන්නේ කොහොමද? මේකේ මොන වගේ දේවල්ද කරගන්න පුළුවන්? ඉතින් ඔයාලට Python base කරගෙන ගොඩක් project මෙන්න මේක run කරන්න පුළුවන්. එතකොට ඔයාලට මේ Python run කරන්න software එකක්වත් ඊට පස්සේ third party libraries ඔයාලට install කරගන්න මොකක්ද කිසිම දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම code එක දාලා run කරලා බලන්න පුළුවන්. ඔයා AI project කරනවා නම් AI model නිර්මාණය කරනවා නම් ඒව train කරනවා නම් ඒ වගේ දේවල් කරගන්න ගොඩක් හොඳ environment එකක් තමයි මෙන්න මේ Google Colab කියලා කියන්නේ. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් code එකක් ගත්තාම පස්සේ මතක් වෙන VS Code නේ එහෙම නැත්නම් PyCharm භාවිත කරන්න පුළුවන්. ඉතින් ඒව download කරගෙන ඒකට third party install කරගෙන ඊට පස්සේ configuration හදාගෙන මේ වගේ කිසිම දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම code එක අරන් මෙන්න මේක run කරන්න පුළුවන්. ඉතින් testing වගේ දේවල්ට ගොඩක් හොඳයි මේක. මේක හරියට ඇවිල්ලා ඔයාලට Jupyter notebook එක භාවිත කරලා තියෙනවා. මේ විදිහට තමයි භාවිත කරන් තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට හිතන්නකෝ මොක හරි VS Code එක වගේ Python file එකක් අදලා ඒකේ code කරනවා. ඊට පස්සේ ඔයාලට තව මොනවා හරි දෙයක් test කරගන්න ඕනොත් ඒ වෙන ඒ කියන්නේ ඊට සම්බන්ධ නැති වෙන code එකක් මේ run කරගන්න ඕන. ඔයාලට වෙන file එකක් හදලා ඉවරලා තමයි run කරන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි මේක එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට මෙන්න මේක cell භාවිත කරන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ code run කරන්න මෙහෙමයි. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා code කියලා එකක් plus ලකුණ. ඔයාලට පුළුවන් control එකයි m එකයි b එකයි ඔබන්න එහෙම නැත්නම් මෙන්න මේක click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ cell එකක් එනවා. තව එක cell එකක් බලන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ cell ගොඩක් එනවා. ඉතින් මෙන්න මේ cell වල code type කරලා ඔයාලට පුළුවන් එක එක විදිහේ code එක එක සැරේට run කරගන්න. එතකොට අපිට වෙන වෙනම file හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම මෙතනින් මේ පළවෙනි cell එක තියාගෙන අනිත් cell ටික delete කරගන්නම්. ඉතින් මේක විශේෂම දේ තමයි මේක Google ගේ platform එකනේ. ඉතින් Google Gemini කියන මේ AI model එක එහෙම නැත්නම් AI tool එකත් මෙන්න මේකට support කරනවා. ඔයාලට code generate කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් errors හදාගන්න bug fix කරගන්න ඒ වගේ දේවල් කරගන්නත් පුළුවන්. ඉතින් මම මෙතන simple Python code එකක් hello world කියලා print කරලා පෙන්නන කොහොමද මේක run කරන්න කියලා පෙන්නන. ඉතින් මම මේ code එක ඉස්සර type කරගන්නවා. ඉතින් මම මෙන්න මේ වගේ hello world කියලා type කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ code එකේ මෙන්න මෙතන මේ වගේ run කරන icon එකක් තියෙනවා. මෙන්න මේක click කරගන්න. එහෙම නැත්නම් control එකයි enter එකයි බුවාම පස්සේ මෙන්න මේක run වෙනවා.
ඉතින් මෙන්න මේක රන් කරගත්ත ගමන් පළවෙනි සැරේ පොඩි වෙලාවක් ගන්නවා. මොකද මෙයා ලැන්ග්වේජ් එක මොකද්ද කියලා ඩිෆයින් කරගන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන් අවුට්පුට් එක hello world කියලා ආවා. ඒ වගේම දකුණු අත පැත්තේට ඔයාලට බලා ගන්න පුළුවන් Python කියලා මෙන්න මෙයා මේක සිලෙක්ට් කරගන්න තියෙනවා ලැන්ග්වේජ් එක. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ තව සෙල් එකක් ගන්න. ඉතින් සෙල් එකක් අරගෙන මම මේ කෝඩ් එකේ කොපියක් අරගෙන ඉවරලා තව එකක් මෙතන රන් කරගන්න නිකන් මේ වගේ මම මෙහෙම ටෙක්ස්ට් එකක් දාගන්න. අපිට ඊට පස්සේ ඒකේ ඒ සෙල් එකේ ඒ කියන්නේ අපි දැන් නිර්මාණය කරගත්ත සෙල් එකේ වැඩ කළා ඒක රන් කරගන්න පුළුවන්. ඒකට ඒක වෙනම රන් වෙනවා. මේ වගේ සෙල් ගොඩක් ගන්න පුළුවන්. ඔයාලට තේරෙනවද මේ සෙල් කියන්නේ මොකද්ද කියලා දැන්? ඉතින් මෙන්න මෙහෙම තමයි මේකේ වැඩ කරගන්නේ. ඉතින් මම කිව්වා මේක ගොඩක් AI ප්‍රොජෙක්ට් වලට භාවිතා කරනවා කියලා. ඉතින් මම පොඩි උදාහරණයක් පෙන්නන්නම්. මම මෙතන සෙල් ටික ඩිලීට් කරලා ඉවරලා අලුත් සෙල් එකක් ගන්නවා. ඊට පස්සේ අපි දෙන ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා ඉවරලා ඒක මොන වගේ ඉමේජ් එකක්ද කියලා ඩිෆයින් කරගන්න පුළුවන් පොඩි කෝඩ් එකක් මම මෙතන නිර්මාණය කරගෙන තිනවා. කියන්නේ කලින් නිර්මාණය කරගත්තා. මම ඒක මෙතෙන්ට පේස්ට් කරගන්නම් මෙන්න මේ විදියට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ටිකක් ලොකු කෝඩ් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ කෝඩ් එකේ උඩ third party libraries ගොඩක් import කරගෙන තිනවා. ඔයා මේක local කරන්න ගියා නම් ඔයාගේ කෝඩ් එකට එහෙම නැත්නම් ඔයාගේ PC එකට ඒ දේවල් ටික ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඉතින් මෙතෙන්දී එහෙම කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. import කරගන්න විතරයි තියෙන්නේ. මොකද මේ Google Colab වල හැම දෙයක්ම කලින් define කරලා තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කෝඩ් එකක් හදලා තියෙනවා. ඉතින් මේ කෝඩ් එක පොඩි sample AI model එකක් වගේ. ඒ AI model එකක් කියලා කියන්නත් බෑ ඇත්තටම. ඉතින් මම මේකත් run කරගෙන පෙන්නන්නම් ඔයාලට කොහොමද වැඩ කරන්න කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් run කරාන් පස්සේ මුලින්ම පොඩි වෙලාවක් ගන්නවා මේක execute කරන්න. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් යටින් මෙන්න මේ වගේ execute වෙලා ඉවරනහම පස්සේ අපි ෆයිල් එකක් තෝරන්න වෙතිනවා. ඉතින් මම මෙන්න මෙතනින් ෆයිල් එකක් තෝරගන්න. ෆයිල් එකක් කියන්නේ මෙතන image එකක් තමයි තෝරගන්න පුළුවන්. මම මෙතනදී image එක තෝරලා අප්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ image එක මෙන්න මේ වගේ අප්ලෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ image එකේ මොනවද තියෙන්නේ කියලා මෙන්න මෙයා define කරනවා. ඉතින් මේ code එකෙන් සිද්ධ වෙන්නේ දේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ඔයාගේ VS Code එකේ හරි PyCharm එකේ හරි code test කරන එහෙම නැත්නම් AI model හදලා ඉවර test කරනවට වඩා ගොඩක් ලේසියෙන් මෙන්න මේක කරගන්න පුළුවන්. ඔයාලට internet connection එකක් සහ web browser එකක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි මේක වැඩ කරන්නේ. මේක තව ගොඩක් දේවල් තියෙනවා. හැම දෙයක්ම විස්තර කරන්න බෑ මේ වීඩියෝ එකෙන්. මම මේක සරලව කියලා දුන්නේ මොකද්ද කරන්නේ මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයා මේකට ආවහම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද තියෙන්නේ. ඊට පස්සේ මේක ක්ලික් කරලා බලන්න. ඉතින් මේ තියෙන මගේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකේ ගොඩක් වටින දේවල් මම දාලා තිනවා. ඉතින් ඔයා මගේ TikTok page එකේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඇති. මොකද TikTok එකේ මම ගොඩක් content දානවා. ඊට අදාළ දේවල් මගේ වෙබ්සයිට් එකේ තමයි මම දාන්නේ. ඉතින් මේවා links ඔක්කොම pin comment එකේ දාලා තියෙනවා. ඒවා click කරලා ඉවරලා ඒවා follow කරලා ඒවත් එක්ක connect වෙලා ඉන්න අමතක කරන්න එපා. ඉතින් මම මේ කියලා දීපු තැන් වල මොනවා හරි වැරදි දේවල් තියෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා ඒක නිවැරදි කරන්න. මොකද මම කලින් කිව්වා වගේ මමත් මේව ඉගෙන ගන්න ගමන් තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න. ඉතින් මේ වීඩියෝ එකම ඔයාලා ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම like කරන්න, කමෙන්ට් කරන්න වගේ යාළුවන්ට බලන්න වීඩියෝ share කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.